කෙහෙල්බත්තර පත්මේත අයත් ගෙනි අව්‍යයක් ඇතුළු දේපොළ දැනට විදේශගතව සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු භාරයට සඟවා ඇති බවට අනාවරණය වී තිබේ. මේ වන විට රැඳුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින ඔහුගෙන් සිදු කළ වැඩිදුර විමර්ශනවලදී මේ බව අනාවරණය වී තිබේ. ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශේෂ කාර්ය බළකා කැලණිය කඳ උරේ නිලධාරීන්ගේද සහාය ඇතිව එඬේරමුල්ල සිට කොළඹ නුවර මාර්ගය දක්වා ඇති අතුරු මාර්ගයේ පිහිටි තාවකාලිකව ඉදිකළ කාමරයක් පරීක්ෂා කර එහි සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල අවයක් T56 අවි සඳහා යොදාගෙන එන පතරම් ගැබ් දෙකක් සහ T56 වර්ගයේ ජීව පතරම් 267ක් පොලිස් භාරයට ගෙන තිබේ. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.